හායි ළමයි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද නම් මම ආවේ කාටවත් වනින්න නම් නෙවෙයි. අද මම ආවේ ඔයාලට පෙන්නන්න මගේ ස්කින් එක. ඔය මම පෙන්නන්නේ ළඟට හොඳට බලන්න. ඔගොල්ලෝ දන්නේ නෑ මගේ ස්කින් එක මාර විදිහට ඩැමේජ් වෙලා තිබුණේ. පිම්පල් වලින් පිරීලා තිබුණේ. මම දැන් මගේ ස්කින් එක රිකවර් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔය මම පෙන්නන්නේ පිම්පල් එකක් ඇවිත් තියෙනවා මගේ අයිබ්‍රෝ එක ළඟ. ඔය තියෙන්නේ වෙන නම් අලුතෙන් දාපු පිම්පල් නෑ. දැන් මම හැමදාම රැට මගේ ෆේස් එක ඔයිල් එකක් දාලා මසාජ් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් මට ලොකු රිසල්ට් එකක් තියෙනවා. මම ඔයාලට දවසින් දවස වීඩියෝ එක මගේ ෆේස් එක කොහොමද රිකවර් වෙන්නේ කියලා පෙන්නන්නම්. හැමදාම රැට මම විනාඩි 10ක් විතර ඔන්න ඔය පෙන්නන ඔයිල් එක දාලා ෆේස් එක හොඳට මසාජ් කරනවා. ඔය මම පෙන්නන්නේ ඔයාලට ආමන්ඩ් ඔයිල් එක. සමහරක් දවස්වලට මම ඔලිව් ඔයිලුත් යූස් කරනවා. කැස්ටර් ඔයිල් ඒ වගේ ඔයිල්. මේ දවස්වල මම යූස් කරන්නේ ඔන්න ඔය ආමන්ඩ් ඔයිල් එක. ඒ ඔයිල් එක මාර සුවඳයි. ඔය මම ඔයගොල්ලන්ට ළඟට පෙන්නන්නේ කිසිම ෆිල්ටර් එකක් නැතුව මගේ ෆෝන් එකේ නෝමල් කැම් එකෙන් ගත්ත වීඩියෝ එකක්. මේ මගේ ටී-ෂර්ට් එකත් එවිලා තියෙනවා. මේ මොන හොදලා වතුර ඇටිලා. බලන්න ළමයි. මම ඉස්සර ෆේස් එකට ඔයිල් දාන්න හිතලවත් නෑ. මාර බයයි ළමයි. මොකද මට ඔයිලි ස්කින් එකක් තමයි තියෙන්නේ. මං හිතන් හිටියේ මේ පිම්පල් එන්නේ මට ඔයිලි ස්කින් එකක් තියෙන හින්දා කියලා. ඒත් මම වීඩියෝ එකක් දැක්ක අර ක්‍රිස්ටල් කියලා ඔයගොල්ලෝ දන්නවද දන්නේ ඇමරිකාවේ වල ඉඳලා ලංකාවට ඇවිත් ඉන්න මේ කපල් එකක් ඉන්නේ. එන්නේ ඒ අක්කිගෙන් තමයි මම දැනගත්තේ ඔයිල් කියන එක අපේ ස්කින් එකට ඉම්පෝර්ටන්ට්ද කියන එක. මම එතනින් පස්සේ තමයි ෆේස් එකට මම ඔයිල් යූස් කරනවා කියලා මේ හිතාගත්තේ. මම දැන් දිගටම ඔයිල් යූස් කරනවා. හැබැයි මට එහෙම පිම්පල් එහෙම මුකුත් ඇවිත් නැහැ. බලමු මගේ මූණට මොන වගේ වෙනසක් දෙන්නේ කියලා නේද කට්ටියත් එක්කම. මම ওই කට මොකද්ද 아무තු විදිහක් කරගෙන ඉන්නේ ළමයි. මම බ්ලේසස් දාන් හිටියනේ කාලයක්. ඊට පස්සේ බ්ලේසස් ගැලවුවට පස්සේ ડોක්ටර් දෙනවා රැට විතරක් දාලා උදේට ගලවන්න පුළුවන් විදිහේ මේකක්. ඒක මම ඔය දැන් දාගෙන ඉන්නේ. ඒක දැම්මම පොඩක් රිදෙනවා. මේක දැම්මම පොඩක් කට අමුතුයි වගේ. ඒක ගැන ඔයගොල්ලෝ හිතන්නේ පොයි මම පොඩක් කට බෙරි කරගෙන වගේ ඉන්නේ. ඒ නිසා ඔය බලන්න ළමයි මම ළඟට පෙන්නන ඕගොල්ලන්ට මගේ ස්කින් එක හොඳට බලන්න. මගේ ඔහොම නෙවෙයි ළමයි තිබ්බේ කළු ලප පිරීලා තිබුණේ මගේ ස්කින් එකේ. මට මාර සතුටුයි අද මගේ ස්කින් එක දකිනකොට. මම ඒක ලිප් වලටත් යූස් කරනවා. ලිපුත් හොඳට මසාජ් කරනවා. ඕගොල්ලොන්ටත් පුළුවන් ලිප් වල ඩාර්ක්නස් තියෙනවා නම් ලිප්ටික් ගාලා මේ ඔයාගේ ලිප් දෙක ඩාර්ක් වෙලා තියෙනවා නම් හොඳට ලිප් දෙකත් ඔයිල් ටිකක් දාලා මසාජ් කරගන්න. ඔක ටික වෙලාවක් යනකොට ෆේස් එකට ඇබ්සෝබ් වෙනවා. එහෙම අමුතු මේකක් දැනෙන්නේ නැහැ. උදේ ඔයා නැගිටිනකොට එහෙම කිසිම ඔයිලි ගතියක් ෆේස් එකේ නැහැ. ඔය මම අත් දෙකේ ඉතුරු වෙන ඔයිල් වලින් මගේ ඇඟිලිත් හොඳට මේ මසාජ් කරගන්නවා. ඔය මම පෙන්නන්නේ ඒක මේ ඔය මගේ ෆෝන් එකේ නෝමල් කැම් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ මූණ කොහොමද කියලා. ඉතින් ළමයි මම ඔයාලට මගේ මූණේ වෙනස් වීම ගැන වීඩියෝස් අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් හොඳින් ඉන්න ඕන. හැමෝටම සුබ දවසක්. බයි.